ඉතින් ඔබත් EPF ලබන පෞද්ගලිකාංශයේ සේවකයෙක්ද? ඔබට EPF එක ඉදිරියටත් ලැබෙයිද? නැත්නම් පෙන්ෂන් එකක් ලැබෙයිද? මේ කතාව මෑත කාලේ බොහෝ වෙලාවට අපේ සමාජ මාධ්‍යවල වගේම ඕගොල්ලන්ගේ ඔෆිස් වල දැඩි කතාබහකට ලක් වෙන කාරණයක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් වර්තමාන රජය වගේම කම්කරු අමාත්‍යවරයා විසින් යම්කිසි ප්‍රකාශයක් කරනු ලැබුවා මේ EPF එක සම්බන්ධ කරමින් ඒ හා සමාන පෙන්ෂන් ක්‍රමයක් සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධව තමයි අද මම මේ වීඩියෝයෙන් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ අවසාන වෙනකම් මාතක රැඳලා හිටියොත් මේ අපේ EPF එකට නැත්තම් සේවක අර්ථසාධක අරමුදලට මොකක්ද ඉස්සරහට වෙන්න යන්නේ? ඒ වගේම සේවක බාරකාර අරමුදලට මොකක්ද වෙන්නේ? එහෙම නැත්නම් පෙන්ෂන් ක්‍රමයක් ක්‍රියාත්මක වෙයිද? ඒ වගේම පෙන්ෂන් ක්‍රමයක් ක්‍රියාත්මක වුවොත් එහි තියෙන වාසිය අවාසිය මොනවාද? ඒ වගේම එය සේවක හා සේව්‍ය පාර්ශවයට කොහොමද බලපාන්නේ කියන කාරණාව පිළිබඳව තමයි මේ වීඩියෝයෙන් මම අද දිනේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ අවසාන වෙනතෙක් මාත කරන්දලා හිටියොත් මේ ගැන ඔයගලන්ට අවබෝධයක් ලබා දෙන්න මේ වීඩියෝ තුලින් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ අවසාන වෙනතෙක් මාත කරන්දලා ඉන්න. හොඳයි අපි එහෙනම් මුලින්ම මේ පෙන්ෂන් ක්‍රමය කියන එකේ ඇත්ත කතාව මොකද්ද මෙම කම්කරු අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට ලක් කරපු ඒ වගේම EPF ETF හා පෙන්ෂන් අතර වෙනස මොකද්ද? ඒ වගේම සේවකයන්ට සහ එම්ප්ලොයර්ස්ලාට නැත්නම් සේව්‍ය පාර්ශවයට ඇතිවිය හැකි බලපෑම කොහොමද කියන එක අපි එකින් එක මින් ඉදිරියට සාකච්ඡා කරමු. අපි මුලින්ම මොකද්ද මේ පුවත මොකද්ද මේ කතාව කියන එක ගැන හොයලා බැලුවොත් මෑතදී කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් යම්කිසි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ඒ ප්‍රකාශය තුළදී ඔහු විසින් පවසනු ලැබුවේ පෞද්ගලික හා අර්ධ රාජ්‍යාංශ සේවකයන් සඳහා පෙන්ෂන් ක්‍රමයක් හඳුන්වා දීමට රජය සාකච්ඡා කරමින් හා අවධානය යොමු කරමින් සිටින බවයි. ඉතින් මේ ප්‍රකාශය සමග තමයි පෙන්ෂන් එකක් විදියට EPF එක කන්වර්ට් වෙනවා කියලා යම්කිසි අදහසක් සමාජගත වෙන්න පටන් ගත්තේ. ඒක පැතිරලා යන්න පටන් ගත්තේ. හොඳයි ඊළඟට අපි EPF ගැන මොකද්ද මේ ඇත්ත කතාව මේ නියෝජ්‍ය අමාත්‍යවරයා කියලා තියෙන විදියට කියන එක ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලිවම කියලා තියෙනවා EPF අරමුදල පෙන්ෂන් ක්‍රමයක් බවට පරිවර්තනය කරනවා කියලා ඔහු විසින් කිසිම ප්‍රකාශයක් සිදු කරලා නැහැ කියලා. ඒ වගේම EPF අරමුදල අයින් කරන්නේ නැහැ කියලා ඔහු පැහැදිලිවම සඳහන් කරනවා. ඒ වගේම ඔහු විසින් පවසලා තියෙන්නේ EPF කියන්නේ Social Security Saving Fund එකක්. එහෙම නැත්නම් අපේ පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයින් වෙනුවෙන් තියෙන Social Security Saving Fund එකක් තමයි EPF කියන්නේ. එතකොට සේවකයාත් සේවාදායකයෝ දෙන්නම මුදල් දාලා තමයි මේ EPF එක හැදෙන්නේ. EPF කියන අරමුදල හැදෙන්නේ. ඒක නිසා සේවකයෙක් සේවයෙන් ඉවත් වෙලා හෝ විශ්‍රාම ගන්නා වෙලාවේ එකපාර මුදලක් ලැබීම තමයි මේ EPF එකෙන් ඒක Social Security Saving Fund එකක් විදියට පවත්වාගෙන යෑමේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඒක පැහැදිලිවම මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ETF එක ගැනත් කෙටි පැහැදිලි කිරීමක් කරොත් ETF එක කියන්නේ සේවකයාගේ මාසික වැටුමින් කිසිම කප්පාදුවක් සිදු නොකර සේවකයා විසින් ඔහුගේ වැටුම මත පදනම් වෙලා 3%ක සේවක බාරකාර අරමුදල වෙනුවෙන් දායක කරන මුදල තමයි ETF එක නැත්නම් සේවක බාරකාර අරමුදල වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් මෙම සේවක බාරකාර අරමුදලද කිසිදු කප්පාදුවකින් හෝ අහිමි කිරීමකින් තොරව සිදු කරගෙන යන බවට අදාළ අමාත්‍යවරයා විසින් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් අපගේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් වෙනුවෙන් මේ ආකාර නැෂනල් පෙන්ෂන් සිස්ටම් එකක් නොමැති නිසා එවැනි සිස්ටම් එකක් අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා අපි පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ටද තමන්ගේ විශ්‍රාම දිවිය තුලදී මාසිකව යම්කිසි වැටුපක් එන විදියට නැත්නම් විශ්‍රාම වැටුපක් එන විදියට හදන එක තමයි ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ කියන එක අමාත්‍යවරයා විසින් මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඊළඟට රජය විසින් ඉන්ට්‍රොඩියුස් කරන්න යන මේ පෙන්ෂන් සිස්ටම් එක කොයි වගේ සිස්ටම් එකක්ද කියලා ඕගලන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා ඇති. නමුත් ඒ සම්බන්ධයෙන් හරියට නිල තොරතුරක් මේ වන තාක් රජය මගින් හෝ අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා මගින් හෝ නැත්නම් ලේබර් ඩිපාර්ට්මන්ට් එක මගින් හෝ ඉදිරිපත් කරලා නැහැ. නමුත් මෙවැනි පෙන්ෂන් සිස්ටම් එකක් ගැන HR ඇන්ගල් එකකින් අපි බැලුවොත් අපිට පේන්න පුළුවන් කාරණාව තමයි EPF ETF වලට අමතර ස්කීම් එකක් වශයෙන් මෙම පෙන්ෂන් ස්කීම් එක එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම employer and employee කියන දෙපාර්ශ්වයේම contribution එකකින් සැදුම්ලත් පෙන්ෂන් ස්කීම් ප්ලෑන් එකක් ඉන්ට්‍රොඩියුස් වෙන්න ඉදිරිපත් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම රිටයර්මන්ට් ඒජ් එකට පස්සේ අපගේ පෞද්ගලික අංශයේ සේවකයන්ට මාසික විශ්‍රාම වැටුපක් නැත්නම් monthly payment එකක් එන විදියට මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පෞද්ගලික අංශයේ සේවකයන් සඳහාද ගෙන ඒමට තමයි මෙවන විට රජය කටයුතු සිදු කරමින් පවතින්නේ. ඉතින් හැම දෙයකම වාසිය අවාසි දෙපැත්තක් තිබිය හැකි. කෙසේ වෙතත් දැනට ලැබෙන තොරතුරු අනුව දැනට ලංකාව තුල ක්‍රියාත්මක නොවන පෞද්ගලික අංශයේ සේවකීන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනාවලියක් විශ්‍රාම වැටුප් සම්බන්ධ යෝජනාවක් ක්‍රියාත්මක කර ගැනීම සඳහා යෝජනාවලිය තමයි රාජ්‍ය විසින් උත්සාහ දරමින් පවතින්නේ.
විශේෂයෙන්ම මෙවැනි පෙන්ෂන් සිස්ටම් එක ස්ටේබල් වුණොත් නැත්නම් ඉන්ට්‍රොඩියුස් වුණොත් ලැබෙන පුළුවන් විශාලම ආසය තමයි විශ්‍රාමයෙන් පස්සේ අපේ පෞද්ගලික අංශයේ සේවකයින්ට සෑම මාසයකම ස්ටේබල් මන්ත්ලි ඉන්කම් එකක් ඔවුන්ට ලැබෙනවා. ඒ වගේම EPF එක කියන මුදල එකවර ඉවර වුණත් ජීවිතේ මැනේජ් කරන්න, තමන්ගේ ජීවිතේ ඉදිරි කාලේ මැනේජ් කරන්න ඔවුන්ට මන්ත්ලි ඉන්කම් එකක් හම්බ වෙනවා. ඒ වගේම අපේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම වයසේදී ඔවුන්ට ෆයිනෑන්ෂල් ඉන්සිකියුරිටි එක පොඩ්ඩක් අඩු වෙනවා. මොකද ඔවුන්ට යම්කිසි ආදායමක් මාසිකව මෙම විශ්‍රාම ක්‍රමය යටතේ ලබා ගැනීමට හැකි වෙන නිසා. ඉතින් මේ කරුණුත් එක්ක අවසාන වශයෙන් ඇනලයිස් කරාම අපිට පේන්නේ අපේ ප්‍රයිවට් සෙක්ටර් එකේ නැත්නම් පෞද්ගලික අංශයේ සේවකයින්ට ලොන්ග් ටර්ම් බැලුවම මේක ගොඩක් ලොකු වෙල්ෆෙයාර් බෙනිෆිට් එකක් වශයෙන් දැක්විය හැකි බවයි. මොකද අපේ පෞද්ගලික අංශයේ සේවකයින් ඔවුන්ගේ විශ්‍රාම යාමෙන් පස්සේ නැත්නම් විශ්‍රාම කාලයෙන් පස්සේ ඔවුන්ට EPF එක ETF එක ගත්තට පස්සේ මෙතෙක් කල ලාංකීය කම්කරු නීතිය තුළ මෙවැනි ස්කීම් එකක් තිබෙන්නේ නැහැ. නමුත් මෙම ස්කීම් එක මෙම පෙන්ෂන් ස්කීම් එක ඉන්ට්‍රොඩියුස් වුණොත් අපගේ පෞද්ගලික අංශයේ සේවකයින්ට අවස්ථාව ලැබෙනවා ඔවුන්ගේ විශ්‍රාම දිවිය තවදුරටත් සුරක්ෂිත ආකාරයෙන් ගත කරන්න. ඉතින් මේ සම්බන්ධව අවසාන වශයෙන් නිගමනයක් වශයෙන් අපට ඕගොල්ලෝ වෙනුවෙන් පැවසිය හැකි දැනට ක්‍රියාත්මක වන සේවක අර්ථසාධක අරමුදල හා භාරකාර අරමුදල ක්‍රියාත්මක නොවන බවට යවන වැරදි ප්‍රචාර අසත්‍ය බවත් EPF එකේ කිසිම වෙනසක් සිදු නොවන බවටත් අලුත් සිස්ටම් එකක් වශයෙන් මෙම පෙන්ෂන් ස්කීම් එක ඉන්ට්‍රොඩියුස් කරන්න නැත්නම් ක්‍රියාත්මක කරලීම සඳහා අපගේ වර්තමාන රජය වෙතින් යම්කිසි ප්‍රයත්නයක් උත්සාහයක් දරමින් පවතින බව තමයි අපට ඕගොල්ලෝ වෙනුවෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඉතින් බලමු දැනට ලැබෙන තොරතුරු අනුව නම් මේ වාසි සහගත සහ ඒ වගේම අපේ පෞද්ගලික අංශයේ සේවකීන් දෙසින් බැලූ කල ඉතාමත්ම හොඳ ක්‍රියාවලියක් වශයෙන් පැවසිය හැකි බවයි අපට පවසන්න පුළුවන් වන්නේ. අපි බලන්නෙමු ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් කුමන ආකාරයේ ක්‍රියාවලියක් මේකට සිද්ධ වෙයිද මෙම පෞද්ගලික අංශයේ වෙනුවෙන් දැනට ගන්න හදන මෙම තීරණය මෙම පෙන්ෂන් ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙයිද එසේ නොවේද කියලා. ඉතින් රැඳී සිටින අපේ HR Insight channel එකත් එක්ක සේවක ඔබ දැනගත් යුතු වැදගත්ම කරුණු සමග නැවතත් වීඩියෝ එකකින් අපි ඔබ මුණ ගැසෙන්න. ඔබට සුබ දවසක්.